අයිබෝවන් ළමයි හැමෝටම හරි. ඔන්න දැන් මේ අද චුටි කාරණාවක් කියන්න ඕනේ. දැන් මුලින්ම අපේ සිංහල පන්තිය මෙහෙමයි පැවැත්වෙන්නේ. දැන් අද දවසේ චුට්ටක් අපිට පොඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා අපි අද චුට්ටක් පන්තිය මේ හරක් වෙලා පටන් ගන්න සිද්ධ වුණා. ඉතින් දැන් ඒ ගැටලුවක් කරගන්න එපා. අද දවසේ අපි කතා කරන කොටස් සහ ඒ දේවල් ටික අපි ඉස්සරහට කතා කරගෙන යන්. ඒ වගේම ඔයාලගේ පන්තිය අඟහරුවාදා හරිද අඟහරුවාදා 6ට තමයි පැවැත්වෙන්නේ මේ මාස 3. හරිද මේ මාස 3 අපි අඟහරුවාදා 6ට තමයි පවත්වන්න සූදානම් කරගෙන තියෙන්නේ දැන්. හරිද අපි ටුක්ටක් ඉරිදා දවස වෙනස් කරා පොඩි හේතු කාරණා ටිකක් එක්ක. ඉතින් ඒකත් එක්ක තවත් දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි අපි දැන් අගෝස්තු නිවාඩුවේ ඔයාලට අමතර දවස් යොදාගෙන අපි පන්ති පවත්වන්නත් සූදානම් කරගෙන ඉන්නවා. අමතර පන්ති කීපයක් යොදා ගන්නත් මේ අතරේ අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් දැන් අපි ඔයාලට මේ වෙනකොට නිබන්ධනය හම්බ වුණා නේද? නිබන්ධනය හම්බ වෙලා තියෙනවා නේද? මේ වෙනකොට ඔයාලට අපි නිබන්ධන එවලා තියෙනවා. නූතන පද්‍ය නිබන්ධනය, ඒ වගේම ගල්ලෑල්ල කියන නිබන්ධනය අපි ඔයාලට එවලා තියෙනවා. ඉතින් අපි අද චුට්ටක් මේ අපේ ගල්ලෑල්ල නිබන්ධනය හරිද? ගල්ලෑල්ල නිබන්ධනය පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. අද ගල්ලෑල්ලේ නිබන්ධනේ අපි ඒකේ කොටස් ටික කතා කරමු. හරිද? මොකද අපි දැන් මේ ගල්ලෑල්ල කියන ටියුට් එකේ නිබන්ධනේ දේවල් ටිකත් අපි ඉස්සරහට කතා කරගෙන යන්න ඕනේ. හරි ඉතින් ඒකත් එක්ක අපි අද ගල්ලෑල්ල කියන නිබන්ධනය ලැබිලා නේද තියෙන්නේ? කට්ටිය chat එකට දාන්න නිබන්ධන ලැබුණාද? පොඩ්ඩක් මට ඒක chat එකට ටක් ගාලා දාන්න නිබන්ධන ලැබුණාද? තාම ලැබුණේ නැති කවුරු හරි ඉන්නවද? නිබන්ධන ලැබුණාද? කට්ටිය පොඩ්ඩක් මට දාන්න මැසේජ් එකක් දාන්න බලන්න chat එකට පොඩ්ඩක් දාන්න බලන්න නිබන්ධන ලැබුණාද? නිබන්ධන ලැබිලා තියෙනවද? නිබන්ධන ලැබුණාද? chat එකට චුට්ටක් දාන්න බලන්න. නිබන්ධන ලැබුණාද කියලා චුට්ටක් මට දාන්න මැසේජ් එකක්. හරිද? රයිට් නිබන්ධන ලැබුණාද? නිම්සාර සංජානා මොකද්ද ලැබුණාද නිබන්ධන? එව්වා ලැබුණා කියලා දාලා තියෙනවා. රයිට් නිම්සාර නිම්සාරද නිම්සරාද ලැබුණාද? නිබන්ධන ටික එව්වා අපි ලැබුණාද? සංජානා කොහමද? නිබන්ධන ටික ලැබුණාද? හරි නේද? හරි රයිට් නිබන්ධන ලැබිලා තියෙනවා. හරි රයිට් දැන් ඔයාලට නිබන්ධන ටික ලැබිලා තියෙනවා. අනිත් අයත් chat එකට දාන්න නිබන්ධන ලැබිලා තියෙනවද මොකද කියන එක පොඩ්ඩක් දාන්න අනිත් අයත්. හරිද? හරි එහෙනම් මේ අපි අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අපේ ගල්ලෑල්ල නිබන්ධනය අපි ආරම්භ කරගෙන යන්. හරිද? දැන් එතකොට ඔයාලගේ පන්තිය මම කිව්වේ අඟහරුවාදා 6ට තමයි පැවැත්වෙන්නේ ලබන සතියේ ඉඳලා. ඒ වගේම අගෝස්තු මාසයේ නිවාඩු මාසයේ අපි අමතරව දවස් යොදා ගන්නත් ඔයාලත් එක්ක සූදානමින් ඉන්නවා. හරිද? ඉතින් මේ දේවල් එක්ක අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. මොකද දැන් අපි ලබන සතිය වගේ වෙනකොට අපි නූතන පද්‍ය මූලික කොටස් ටික කතා කරලා අවසන් කරන්න ඕනේ. හරිද? ඒකත් එක්ක අපි පළවෙනි නූතන පද්‍ය අපිට
තියෙන සමනලයා කියන පද්‍ය පන්ති අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්න ඕනේ. හරි. ඉතින් ඒ නිසා වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ කවි පන්ති ටික කතා කරලා ඉවර වෙනකම් මේ මාසේ නිබන්ධනයක් අපි ඔයාලට එවනවා. ගුත්තිල කාව්‍ය නිබන්ධනය ගුත්තිල කාව්‍යයේ 12 වසරට අදාළ කරන පද්‍ය ටික ඇතුළත් මේ නිබන්ධනය ඔයාලට අපි මේ මාසේ එවනවා. එතකොට ඒකත් ඔයාලට පුළුවන් ලබා ගන්න. එතකොට ඒකත් එක්ක අපි කාලය වෙන් කරගෙන ඒ සියල්ල කතා කරගෙන යන්න ඕනේ. හරිද? ඉතින් මම අමතර පන්ති කීපයක් යොදා ගන්නත් බලාපොරොත්තු වෙනවා මේ මාසයේ. මොකද නූතන පද්‍ය කොටස් කීපය අපි අවසන් කරන ගමන් අපි ගුත්තිල කාව්‍යත් පටන් ගැනීම සිද්ධ කරන්න ඕනේ. හරිද? එතකොට ව්‍යාකරණ කොටස් ටික අපේ සුපුරුදු විදියට ඉස්සරහට ගලාගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ටිකක් අපි තියනවා. ඉතින් මේ දේවල් එක්ක අපි ඉස්සරහට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් මේ දේවල්. හොඳයි, එහෙනම් අපි දැන් ගල්ලෑල්ල අද දවසේ කතා කරමු. අද පන්තිය පැයක් තමයි පැවැත්වෙන්නේ. 8ට ඉවර කරනවාද? හරිද? මොකද මට 8ට වෙන පන්තියක් තියෙන නිසා අද දවසේ ඔයාලට පැයක කාලයක් තමයි අද තියෙන්නේ. හැබැයි අපි අමතර පන්ති දාන වැඩේ සහ ඒ පිළිබඳව දැනුම් දෙන්න ලබන සතියේ ඉඳලා අඟහරුවාදා 6ට තමයි ඔයාලගේ සිංහල පන්තිය පැවැත්වෙන්නේ. ඉතින් මම හැම වෙලේම කියන දෙයක් තමයි පන්තියට අපේ සම්බන්ධ වෙන දරුවෝ විශ්වාසය තියාගෙන ඉන්න උසස් පෙළ විභාගයේ සිංහල වලට. හරිද? හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. හරිද? අපේ පන්තිය විශ්වාස කරන්න, ඔයාව විශ්වාස කරගෙන නේද? ඉන්න. හරිද? සම්බන්ධ වෙන්න, වැඩ ටික කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපේ YouTube channel එක හරහා ඔයාලට පුළුවන් මේ වීඩියෝ මේ දේවල් බලන්න. මොකද අපේ මේ දේවල් අපි YouTube හරහා දෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට ලින්ක් අපි දානවා. ඒ හරහා ගිහිල්ලා ඔයාලට මේ පාඩම් වල මොනවා හරි නැවත වාරයක් දැන ගැනීම පිණිස අවශ්‍ය නම් ඒ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ඔයාලට දැන් අද දවසේ සහ හෙට දවසේ එනකොට ඔයාලට මේ ලින්ක් ටික අපි දානවා. හරිද? ඔයාලට ලින්ක් ටික ලැබෙන්න සලස්වන්නම් හෙට දවස් ඇතුළත. ඒතකොට ඒවට ගිහිල්ලා ඔයාලට මොනවා හරි නැවත ගැටලුවක් තියෙනවා නම් ඒ ලින්ක් හරහා ගිහිල්ලා බලන්න වීඩියෝ එක. ඉතින් හොඳයි, අපි අද දවසේ අපේ ගල්ලෑල්ල නිබන්ධනය ළඟට ගන්න දෙන්න. ගල්ලෑල්ල කියලා ඔයාලට ලස්සන නිබන්ධනයක් අපි ඔයාලට එවලා තියෙනවා නේද? ඉතින් මේ ගල්ලෑල්ල නිබන්ධනය හරිද? ඔයාලට ගන්න ඔයාලගේ අතට ගන්න බලන්න ගල්ලෑල්ල කියන නිබන්ධනය. හරි? නූතන පද්‍යයක් ගන්න. රයිට්. එතකොට ළමයි ඔයාලට මෙන්න මේ වගේ නිබන්ධනයක් ඔයාලට හම්බ වෙලා ඇති. මේක ගල්ලෑල්ල අපේ අක්ෂර මාලාව සහ පිල්ලම් වගේ දේවල් ඇතුළත් කරලා අපි ඔයාලට එවපු නිබන්ධනය. මේ නිබන්ධනය ඔයාලට මේ වෙනකොට ලැබිලා ඇති. ඒ වගේම නූතන පද්‍ය සම්බන්ධ අපේ නිබන්ධනය මේ වෙනකොට ඔයාලට හම්බ වෙලාත් ඇති. ඉතින් මේ වගේ නිබන්ධන ලස්සන පිළිවෙලට ඔයාලගේ අතට ලැබෙන්න සලස්වනවා.
ඒත් එක තමයි උසස් පෙළ විභාගයේ ඔයාව හරි ප්‍රතිඵලයකට හරිද right හරි මාවතකට මේ නිබන්ධන හරහා ඔයාව සිංහල විෂයේ පුද ප්‍රතිඵලයකට යන්න පාර අපි කපලා දෙන්නේ. ඉතින් ඒ නිසා වැඩ ටික පිළිවෙලට වෙනවා. හරිද? right. ඉතින් ලස්සනට ඔයාලා දන්න ඔයාලා නිබන්ධනය කියවුවා නම් නිබන්ධනය බැලුවා නම් ඔයාලට තේරෙනවා ඇති මේවා හරි පිළිවෙලට අදාළ කරන විස්තර ටික හරි පිළිවෙලට ඇතුළත් කරලා තියෙනවා. හරිද? කවි පන්ති ටික මේ සියල්ල හරියාකාරව හරි පිළිවෙලට සකස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලගේ විභාගයේ උසස් පෙළ විභාගයේ හරිද හොඳ ප්‍රතිඵලයකට යන්න මේ නිබන්ධනත් හේතු වෙයි කියලා මම කියනවා. ඉතින් ඒකත් එක්ක මේ නිබන්ධන ලබා ගන්නකොට මේ නිබන්ධන පරිස්සම් කරලා තියාගන්න ළමයි. මේ නිබන්ධන ටික ඔයා අනිවාර්යයෙන්ම ෆයිල් එක වෙනම දාගෙන වෙනම මේ ටියුට් ෆයිල් එකක් විදියට සිංහල විෂයේ හදාගන්න. හරිද? හදාගෙන ටියුට් ටික වෙනම එකට දාගන්න. හරිද? මොකද පිළිවෙල කියන එක අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. හරි. එහෙනම් අපි කල්යල්ල නිබන්ධනේ අපේ අක්ෂර මාලාව පිළිබඳව අපි කතා කරගෙන අපි ඒකේ දේවල් ටික පුරවගෙන යන්න ළමයි. හරිද? right? අපි ඒවා ටික පිළිවෙලට පුරවගෙන යන්න. හරි? මේ මොකද හේතුව තමයි ළමයි දැන් අපේ මේ අක්ෂර මාලාව ගැන අපි කතා කරනකොට හරිද අපි මේ ගල්ඇල්ලේ කියන කොටස් ටිකේ තියෙන දේවල් ටික අපි පුරවගෙන යන්. එතකොට අපිට පාඩම කතා කරගෙන යන අතර වාරේ අපිට පුළුවන් මේකට අදාළ කරන දේවල් ටික එහෙම නැත්නම් මේ නිබන්ධනයත් අවසන් කරගෙනම අපිට යන්න පුළුවන් අපේ වැඩේට. හරි ඒ නිසා ඒකත් මතක් කරන ගමන් හරි ඔයාලා මේ ඒ නිබන්ධනයත් ළඟට ගන්න. හරිද? නිබන්ධනේ අපි අක්ෂර මාලාවේ පිළිබඳව මේ අපි කතා කරනකොට අපිට ඔන්න පළවෙනියටම තියෙනවා අපේ අක්ෂර මාලාව ටියුට් එකේ අපි කතා කරපු දෙයක් සිතත් සංගරා හෝඩිය. දැන් අපි හෝඩි පිළිබඳව සාකච්ඡා කරගෙන කියන්නේ නේද? අපි හෝඩි පිළිබඳව සාකච්ඡා කරා. අපි දැන් මේ හෝඩි පිළිබඳව පොඩි විස්තරයක් මේ නිබන්ධනයට එකතු කරගමු. හරිද? එතකොට ඔයාලගේ නිබන්ධනයේ මේ හෝඩි පිළිබඳව විස්තරේ තියෙනවා. හරිද? right? ඒ නිසා අපි හෝඩි පිළිබඳව විස්තරය අපි සාකච්ඡා කරා. දැන් මේකට අපි පොඩ්ඩක් ඒකට අපි විස්තර ටිකක් එකතු කරගමු. අපේ ප්‍රධාන හෝඩි කීපය ඔයාලට ඇතුළත් කරලා තියෙනවා නිබන්ධනේ. හරිද? ඉතින් අපි සිතත් සංගරා හෝඩිය පිළිබඳව හැඳින්වීමක් කරගමු. ළමයි අපි සිතත් සංගරා හෝඩිය ගැන කතා කරා. අපි මේකේ පොඩි නෝට් එකක් ලියාගෙන යම් පොඩි සටහනක් අපි දාගෙන යම්. හරිද? අපි සිතත් සංගරා හෝඩිය යටතේ මෙන්න මේ හැඳින්වීම් කොටසේ ඔයා මෙන්න මේම ලියන්න. හරිද? right? දැන් නිබන්ධනේ ලියන්න. right? නිබන්ධනේ මේ ටික ලියා ගන්න සටහන් කර ගන්න. අපි සිතත් සංගරා හෝඩිය පිළිබඳව කතා කරා දඹදෙණි යුගයේ නේද? මේ සිතත් සංගරාව අපේ පැරණිම සිංහල හෝඩිය අන්තර්ගත වෙන ව්‍යාකරණ ග්‍රන්ථය දැනට හමු වෙලා තියෙන පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය දඹදෙණි යුගයේ තමයි ලියවෙන්නේ නේද? කෙටිම අක්ෂර මාලාව තියෙන හෝඩිය විදියට අපිට හඳුන්වන්න පුළුවන් නේද? හරිද? ඉතින් ඒකත් එක්ක අපි මේකේ පොඩි විස්තරයක් ඔයාලට දෙන්නම්. එතකොට ඔයාලට ඒකේ අර අපි දැන් සාකච්ඡා කරාට මේක පිළිබඳව පොඩි විස්තරයක් ලියා ගන්න එක වැදගත්නේ නේද? හරිද? ඒ නිසා අපි ලියාගමු. ලියන්න මේක හැඳින්වීම් කොටසේ ළමයි ලියාගන්නේ. හරිද? ලියන්න. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්.
දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත්. සිදත් සංගරාව. සිදත් සංගරාව. සිදත් සංගරාව. සිදත් සංගරාව. සිදත් සංගරාව. පැරණිම සිංහල හෝඩිය අන්තර්ගත. 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 ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස. ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස. ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස. ව්‍යාකරණ ග්‍රන්ථය ලෙස. සැලකේ 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 මෙය මෙරට ඇති ඉපරණිම සිංහල හෝඩිය වන අතර මෙය මෙරට ඇති ඉපරණිම සිංහල හෝඩිය වන අතර මෙය මෙරට ඇති ඉපරණිම සිංහල හෝඩිය වන අතර මේ මෙරට ඇති ඉපරණිම සිංහල හෝඩිය වන අතර මෙය මෙරට ඇති ඉපරණිම සිංහල හෝඩිය වන අතර කෙටිම අක්ෂර මාලාව ඇති හෝඩිය බව කෙටිම අක්ෂර මාලාව ඇති හෝඩිය බව කෙටිම අක්ෂර මාලාව ඇති හෝඩිය බව සැලකේ 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 මේ අක්ෂර 30කින් සමන්විත වේ 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 ඉතින් ළමයි මේ තියෙන්නේ සිද්ධාර්ථ සංගරා හෝඩිය හරිද මේ ඔයාලට දීලා තියෙනවා මෙන්න මේක ඔයාලට සිද්ධාර්ථ සංගරා හෝඩිය තමයි මෙන්න මේ ඔයාලට හරිද right එතකොට මේ තමයි අපේ පැරණිම සිංහල හෝඩිය විදියට අපි අද සලකන සිද්ධාර්ථ සංගරා හෝඩිය හරි එතකොට මේකේ අකුරු 30යි තිබ්බේ මේකේ අපිට තිබුණේ ළමයි කොහමද මේකේ අපිට තිබුණේ හරිද මේකේ අපිට තිබුණේ ස්වර 10යි නේද ස්වර 10යි ව්‍යංජන 20යි right මේ තියෙන්නේ ස්වර අකුරු හැබැයි ස්වර අකුරු කියලා අපි සිද්ධාර්ථ සංගරාවේ හැඳින්වෙන්නේ ස්වර අකුරු වෙනුවට අපි කිව්වේ පනකුරු කියලා තමයි සිද්ධාර්ථ සංගරාවේ අපි හැඳින්වුවේ නේද එතකොට පනකුරු තිබ්බ ළමයි 10ක් අපේ සිද්ධාර්ථ සංගරාවේ ඒ වගේම අපේ ව්‍යංජන එහෙම නැත්නම් ව්‍යංජන කිව්වේ නෑ මේවට අපි සිද්ධාර්ථ සංගරාවේ ගතකුරු තමයි කිව්වේ. ඒකට ගතකුරු ඇවිල්ලා 20ක් තියෙනවා නේද? ඒකට මෙන්න මේ වගේ කාරණා ටිකක් අපි සිද්ධාර්ථ සංගරාවේ කතා කරා. එතකොට මෙන්න මේ ස්වර පැත්තේ
අපි චුට්ටක් මෙන්න මේව සඳහන් කරගමු ළමයි. මෙන්න මේ ස්වර කියන එක පැත්තේ අපි මේව සඳහන් කරගමු. හරිද? අපි ලියමු මේම ස්වර පැත්තේ. හරි. අපි ලියන්න මේම අපි ලියමු. හරි. සිදත් සංගරාවේ ස්වර අකුරු 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 පනකුරු යන නමින් 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 හඳුන්වා ඇත හඳුන්වා ඇත මේ පනකුරු මේ පනකුරු මේ පනකුරු දහයකි දහයකි මේ පනකුරු දහයකි මේ පනකුරු දහයකි ව්‍යංජන පැත්තේ ළමයි පොඩි සටහනක් අපි දාගමු හරිද ව්‍යංජන පැත්තේ හරි අපි මේවා කතා කරලා දැන් පොඩ්ඩක් මේක සටහන් කරගෙන යමු නිබන්ධනේ හරිද සිදත් සංගරාවේ ව්‍යංජනාක්ෂර 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 ගතකුරු නමින් හඳුන්වා ඇත සිදත් සංගරාවේ ව්‍යංජන අක්ෂර ගතකුරු නමින් හඳුන්වා ඇත සිදත් සංගරාවේ ව්‍යංජන අක්ෂර ගතකුරු නමින් හඳුන්වා ඇත ගතකුරු නමින් හඳුන්වා ඇත මේ ගතකුරු විස්සකි මේ ගතකුරු විස්සකි මේ ගතකුරු විස්සකි මේ ගතකුරු විස්සකි හරි ඊට පස්සේ අපි එනවා සුද්ධ සිංහල ඕඩියට ළමයි හරිද අපි සුද්ධ සිංහල ඕඩිය ගැන කතා කරනකොට අපි දන්නවා දැන් සිදත් සංගරා ඕඩියේ ළමයි අයන්නේ යන්නේ හරිද සිදත් සංගරා ඕඩිය යන්නේ නේ ඉතින් මේ සිදත් සංගරා ඕඩියට යන්නේ එකතු වෙලා අන්න අපේ අලුත් සිංහල ඕඩියක් හැදෙනවා ඒ තමයි ළමයි සුද්ධ සිංහල ඕඩිය සුද්ධ සිංහල ඕඩිය කියන්නේ ළමයි පාලි සංස්කෘත වගේ ඕඩිවල අක්ෂර නැතිව අක්ෂර එකතු වෙලා නැතිව භාවිතා කරපු ඕඩිය තමයි සුද්ධ සිංහල ඕඩිය කියලා අපි කියන්නේ හරිද එතකොට මේ ඕඩියට සිදත් සංගරාවට හරිද මේ ඕඩිය හැදෙන්නේ සිදත් සංගරාවට ඈයන්න කියන
අකුරු දෙක එකතු වෙලා. හරිද? ඇයන්න කියන අකුරු දෙක එකතු වෙලා තමයි. හරිද? අපි හරි sorry. හරිද? right? සිදත් සංගරා ඕඩිය ඇයන්න එකතු වෙලා තමයි. හරිද? සිදත් සංගරා ඕඩියට ඇයන්න එකතු වෙලා තමයි මේ සුද්ධ සිංහල ඕඩිය හැදෙන්නේ. හරිද? එතකොට මේ සුද්ධ සිංහල ඕඩියට ළමයි අපි වෙනත් නම් වලින් කිව්වොත් අමිශ්‍ර සිංහල ඕඩිය කියලා මේක හැඳින්වුවා. ඒ විතරක් නෙවෙයි එළු සිංහල ඕඩිය කියලා අපිට මේක කියන්න පුළුවන්. හෙළ සිංහල එහෙම නැත්නම් හෙළ ඕඩිය කියලා අපිට මේකට නම් දෙන්න පුළුවන්. හරිද? අමිශ්‍ර සිංහල ඕඩිය, එළු ඕඩිය, ඒ වගේම හෙළ ඕඩිය කියන නම් වලින් මේ සුද්ධ සිංහල ඕඩිය කියන එකත් අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? ඒ නිසා මෙතන චූටි සටහනක් දාගමු මෙහෙම. හරිද? ලියා ගන්න. මේවා පොඩි මතකයකට තියාගන්න ළමයි. ඕඩි පිළිබඳව පොඩි අවබෝධයක් ඔයාලට තියාගන්න ඔයාලා ළඟ. හරි. මේ පාලි හෝඩියේ සහ සංස්කෘත හෝඩියේ මෙය පාලි හෝඩියේ සහ සංස්කෘත හෝඩියේ මෙය පාලි හෝඩියේ සහ සංස්කෘත හෝඩියේ අක්ෂර රහිතව අක්ෂර රහිතව අක්ෂර රහිතව අක්ෂර රහිතව භාවිත හෝඩියයි භාවිත හෝඩියයි භාවිත හෝඩියයි භාවිත හෝඩියයි මේ සිදත් සංගරා හෝඩියට මේ සිදත් සංගරා හෝඩියට මේ සිදත් සංගරා හෝඩියට මේ සිදත් සංගරා හෝඩියට ඇයන්න ඇලයිරක් ඇයන්න යන පනකුරු එකතු කර ගැනීමෙන් 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 සාදාගෙන ඇත සාදාගෙන ඇත සාදාගෙන ඇත මේ මුළු අක්ෂර ගණන 32කි 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 මෙම හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය එළු හෝඩිය
එළු හෝඩිය එළු හෝඩිය හෙළ හෝඩිය හෙළ හෝඩිය අමිශ්‍ර සිංහල හෝඩිය එළු හෝඩිය හෙළ හෝඩිය නමින්ද හඳුන්වයි නමින්ද හඳුන්වයි නමින්ද හඳුන්වයි නමින්ද හඳුන්වයි ළමයි එතකොට මේකේ ඇයන්න ඇයන්න දාගන්න අර හිස් කොටු දෙකක් තියෙනවා නේද එතන ඇයන්න සහ ඈයන්න කියන අකුරු දෙක දාගන්න හරිද ඇයන්න සහ ඈයන්න කියන අකුරු දෙක දාගන්න එතකොට මේ තියෙන උන්න අපේ මොන හෝඩියද සුද්ධ සිංහල හෝඩිය. එතකොට මේකේ මොකද වෙන්නේ? ස්වර කීයක් එනවද ළමයි? සිතත් සංගරා හෝඩියේ ස්වර 10ට මොකද වෙන්නේ? ඇයන්න ඇයන්න එකතු වුණාම ස්වර එහෙම නැත්නම් පණකුරු මොකද වෙන්නේ? 12ක් වෙනවා. හරිද? ඒ වගේම අපේ ගතකුරු හරිද? ගතකුරු 20ම තමයි. ඒක වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒ 20ම තමයි. හරි. හරි. එතකොට ඔන්න ඒ හෝඩිය ඔයාලට කියනවා. එතකොට අරකම තමයි වෙනස් වෙන්නේ ඈන්න ඈන්න විතරයි මේ සුද්ධ සිංහල හෝඩියට එකතු වෙන්නේ. අපි වඩා ස්වර පැත්තේ පොඩි සටහනක් දාගමු මේම. මේ පණකුරු 12කි මේ පණකුරු 12කි මේ පණකුරු 12කි මෙහි පණකුරු 12කි ව්‍යංජන පැත්තේ ලියන්න මේ ගතකුරු 20කි මේ ගතකුරු 20කි මේ ගතකුරු 20කි ඊට පස්සේ මිශ්‍ර සිංහල හෝඩිය එනවා හරිද අපි කතා කරා ඔයාලට මතක ඇති මේ මිශ්‍ර සිංහල හෝඩිය කියන්නේ සාමාන්‍යයෙන් ළමයි අපි ගත්තොත් අපේ පාලි හා සංස්කෘත භාෂාවේ හෝඩිවල අක්ෂර සහිතව අකුරු එකතු වෙලා තමයි මිශ්‍ර සිංහල හෝඩිය නිර්මාණය වෙන්නේ. හරිද? right? අපේ භාෂාව හැදෙන්න මුල් වෙච්ච භාෂා දෙක තමයි පාලි සංස්කෘත. ඒතර අපි ඒවට මාතෘගත භාෂා කියලා කිව්වා. ඒතර මෙන්න මේ මාතෘගත භාෂා වෙච්ච පාලි සංස්කෘත වගේ භාෂාවල අකුරු මෙන්න මේ හෝඩියට එකතු වෙනවා මිශ්‍ර සිංහල හෝඩියට. එතකොට මේ මිශ්‍ර සිංහල හෝඩිය ගත්තොත් එම අකුරු 54ක් වෙනවා. මිශ්‍ර සිංහල හෝඩියට එනකොට අකුරු 54ක් වෙනවා. එතකොට මේ අකුරු 54 නිර්මාණය වෙනකොට මේ අකුරු 54ට එකතු වෙනවා මොකද්ද? අපේ ස්වරාකුරු විදියට ඉරුයන් ඒ වගේම ඉරුයන් ඒ වගේම ඉලුයන් ඒ වගේම ඉලු අක්ෂරය ඊට පස්සේ අයි අක්ෂරය ඊට පස්සේ අව් අක්ෂරය හරිද එතකොට මෙන්න ස්වරාකුරු ටික මේම එකතු වෙනවා එතකොට ව්‍යංජනවල ළමයි අපිට මේක එකතු වෙනවා අපේ මහා ප්‍රාණ අකුරු සෙට් එක මහා ප්‍රාණ අකුරු 10 ඔන්න එකතු වෙනවා. එතකොට මෙහෙමයි. දැන් මේ මහා ප්‍රාණ අකුරු මේ හෝඩියේ එන්න කලින් භාවිතා වුණේ නැද්ද? භාවිතා වුණා. හරිද? භාවිතා වුණේ නැත්තේ නේ. හරිද? භාවිතා වුණා. හරි. හැබැයි හෝඩියට එකතු කර ගැනීමක් සිද්ධ කරලා නේ. හෝඩියට එකතු කර ගැනීම සිද්ධ වුණේ නේ.
එතනදී ඔයාලට මතකද දන්නේ මම කිව්වා ඒක නිකන් එක පැත්තකින් අඩුවක් වගේ එකක් අපිට හිතෙන්නත් පුළුවන්. හරිද? මොකද භාවිතයේ තිබිලත් හොඩියට එකතු කර නොගැනීම ඒක යම් අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි පසු කාලීනව තමයි හොඩියට ඒ සියල්ල එකතු වෙන්නේ. හරිද? එතකොට දැන් අපි අද වුණත් සාමාන්‍යයෙන් හොඩියේ අපි භාවිතා වෙනවා අපි ලියනවා හැබැයි අපිට අපි හොඩියේ නැති අපි ලියන්න භාවිතා වෙන අකුරු තියෙනවානේ අපි භාවිතා කරනවා ලියන්න. හැබැයි මොකද්ද? හරිද? භාවිතා වුණාට අපේ හොඩියේ නෑ. දැන් මූර්තජ ලියන්න, ඥාන වගේ ඥ අක්ෂරය වගේ අකුරු. හරිද? හොඩියට එකතු වෙන්නේ නෑ. ඉතින් කොමාරි මෙන්න මේ මහා ප්‍රාණ අක්ෂර ටික එකතු වෙනවා. හරිද? එතකොට කා ච ඨ ථා ප ඊට පස්සේ ධා ජ ධ ධා ප right ඊට පස්සේ අර න අක්ෂරය මෙන්න මේ අක්ෂරය න අක්ෂරය ඊට පස්සේ එකතු වෙන අකුරක් තමයි ඤ අක්ෂරය ඤ අක්ෂරය හරිද ඊට පස්සේ අපේ ඡයන වල කාලුජ ඡයනයි මූර්ධජ ඡයනයි හරිද ඊට පස්සේ අක් කියන අක්ෂරය එකතු හරිද අක් කියන අක්ෂරය එකතු ඔන්න ඔය කියන අකුරු ටික තමයි අපේ මිශ්‍ර සිංහල ඕඩියේ ළමයි එකතු වෙන අක්ෂර ටික බවට පත් වෙනවා හරිද right ඉතින් අපේ මිශ්‍ර සිංහල ඕඩිය හඳුන්වන වෙනත් විදියකට දැන් කිව්වොත් අකුරු එතකොට 54යි හරිද මිශ්‍ර සිංහල ඕඩිය යටතේ එතකොට ඇඳින්වීමේ ලියා ගන්න මෙහෙම හරිද පොඩි සටහනක් අපි දාගමු හරි ලියන්න මිශ්‍ර සිංහල ඕඩිය යනු 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 පාලි හා සංස්කෘත භාෂාවේ 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 හෝඩිවල අක්ෂර සහිතව හෝඩිවල අක්ෂර සහිතව හෝඩිවල අක්ෂර සහිතව හෝඩිවල අක්ෂර සහිතව භාවිත හෝඩිය ලෙස හඳුන්වා දිය හැකිය 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 මේ අක්ෂර මේ අක්ෂර මේ අක්ෂර මේ අක්ෂර මේ අක්ෂර 54කි 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 right ඔගේ ඉස්කොටු වල මෙන්න මේ අක්ෂර ටික ළමයි සඳහන් කරගන්න හරිද right මේවා තමයි එකතු වෙන්නේ හොඩියට එකතු වෙන අකුරු ටික තමයි මේ තියෙන්නේ හරි ඒ ටික සටහන් කරගන්න ටක් ගාලා
ළමයි අපි දැන් මේ නිබන්ධනයත් එක්ක අපේ ඕඩිය සහ පිල්ලන්ඩිය කතා කරගෙන යනවා. හරිද? right? මොකද අපි දැන් ඉස්සරහට අනිවාර්යයෙන්ම දැන් මේ මාසේ ඔයාලට ඊළඟ නිබන්ධනය දැන් ව්‍යාකරණවල අක්ෂර වින්‍යාසය සම්බන්ධ නිබන්ධනය හරිද? right? ඒ වගේම ඔයාලට මේ බුද්ධිල කාව්‍ය නිබන්ධනය එනවා. හරි. ඉතින් ඒ නිසා ඒ ටික අපි ඔයාලට ලැබෙන්න සලස්වනවා මේ මාසේ අවසානයේ වගේ වෙනකොට. ඉතින් එතකොට ඒ නිබන්ධන ටිකත් එතකොට එහෙම එනවා. එතකොට ඒ වගේ නිබන්ධන ඔයාලට අපි එවනවා. ඒත් ඒවත් එක්ක අපේ වැඩ ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට යම්. හරිද? right? පිළිවෙලට හරියට අපි මේ ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. හරිනේ මේ ටික ගත්තා. right. හොඳයි. අපි ඊට පස්සේ අපේ නූතන මේකේ ස්වර පැත්තේ චූටි සටහනක් දාගන්න ළමයි. හරිද? right. ස්වර පැත්තේ ලියන්න. දැන් මේකේ ස්වර අකුරු 18 නිර්මාණය වෙනවා මිශ්‍ර සිංහල ඕඩියට එනකොට අපේ සිංහල ඕඩිය අපි අද පාවිච්චි කරන මේ මොකද්ද අපේ මිශ්‍ර සිංහල ඕඩිය අපි අද සාකච්ඡා කරන මේ අපි නූතන සිංහල ඕඩියේ කතා කරන ස්වර අකුරු ටික මේකේ එනවා. හරිද? මේකේ එනවා. හරිද? right? එතකොට ස්වර අකුරු 18 හැදෙනවා. එතකොට ව්‍යංජන අකුරු ළමයි තියෙන්නේ 36යි. හරිද? ව්‍යංජන අකුරු මේකෙදි තියෙන්නේ කීයද? 36යි. හරි. right? හරි. අපි පල්ලෙයින් ස්වර පැත්තේ චූටි නෝට් එකක් දාගමු. මේ ස්වර අකුරු 18ක් 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 පවතී 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 ව්‍යංජන පැත්තේ ලියා ගන්න ළමයි මේ ව්‍යංජන අක්ෂර මේ ව්‍යංජන අක්ෂර මේ ව්‍යංජන අක්ෂර මේ ව්‍යංජන අක්ෂර 36ක් පවතී 36ක් පවතී හරි ළමයි දැන් අපේ නූතන සිංහල අක්ෂර මාලාව අපි අද සාකච්ඡා කරන නූතන සිංහල අක්ෂර මාලාව ගැන කතා කරොත් මම කිව්වා 1989 ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් හඳුන්වා දෙනු ලැබූ සිංහල ඕඩිය තමයි අපේ නූතන සිංහල ඕඩිය විදියට අපි අද වර්තමානයේ තුල භාවිතා වෙන්නේ. එතකොට මේ සිංහල ඕඩියේ අකුරු 50 අකුරු 60ක් නිර්මාණය වෙනවා. අපේ මිශ්‍ර සිංහල ඕඩියේ තිබුණු අකුරු 54ට අකුරු 6ක් එකතු වෙනවා. හරිද? ඒ අකුරු 6 විදියට මේක පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. අපේ මෙන්න මේ මිශ්‍ර සිංහල ඕඩියේ තිබුණ අංගක් කියන අකුරු දෙක හරිද? නූතන සිංහල ඕඩියට එනකොට උඩට එනවා. හරිද? එතකොට මෙතෙන්ද අංගක් එකතු වෙනවා. හරිද? මෙතෙන්ද අංගක් එකතු වෙනවා. හරිද? මෙතෙන්ද අංගක් එකතු වෙනවා. ඊට පස්සේ ව්‍යංජන අකුරු වලදී ළමයි සංඥක අකුරු 5 අන්න හඳුන්වා දෙනවා. හරිද? ගජඩ දා බ කියන අකුරු. දැන් මේවා අපි කතා කරලා තියෙන නිසා එන ඒ වගේම ෆ අක්ෂරයත් ඔන්න එකතු වෙනවා. හරි.
එතකොට මෙන්න මේ කියන අක්ෂර එකතු වෙලා අපි අද පාවිච්චි කරන නූතන සිංහලෝඩිය එහෙම නැත්නම් මේකට අපිට ජාතික අධ්‍යාපන ආයතන සිංහලෝඩිය කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අපිට සමකාලීන සිංහලෝඩිය කියන්න පුළුවන්. නැත්නම් වර්තමාන සිංහලෝඩිය කියන්න පුළුවන්. මෙන්න මේ සිංහලෝඩියේ අකුරු 60ක් බවට පත් වෙනවා වර්තමානයේ අපි අඳුන්වන මේ නූතන සිංහල හෝඩිය. හරිද? right? ඒ නූතන සිංහල හෝඩියේ බෙදීම් ගැන තමයි අපි සාකච්ඡා කරගෙන යමින් තියෙන්නේ. හරිද? right. එහෙනම් අපි ඒක සටහන් කරගමු. ටක් ගාලා ළමයි මෙහෙම ලියන්න මෙහෙම ලියන්න. ජාතික අධ්‍යාපන ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ අංශයේ පර්යේෂණාංශයෙන් 1989 දී 1989 දී ප්‍රකාශිත සිංහල ලේඛන රීතිය නැමැති අන පොතේ නම හරිද? සිංහල ලේඛන රීතිය නැමැති සිංහල ලේඛන රීතිය නැමැති කෘතියෙන් මෙම හෝඩිය හඳුන්වා දී ඇත. කෘතියෙන් මෙම හෝඩිය හඳුන්වා දී ඇත. කෘතියෙන් මෙම හෝඩිය හඳුන්වා දී ඇත. මේ ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය ඉඩ තියෙන විදිහට ගන්න. මේ ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය මේ ජාතික අධ්‍යාපන ආයතන සිංහල හෝඩිය සමකාලීන සිංහල හෝඩිය සමකාලීන සිංහල හෝඩිය සමකාලීන සිංහල හෝඩිය සමකාලීන සිංහල හෝඩිය ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි මේ අක්ෂර ගණන හැටකි මේ අක්ෂර ගණන හැටකි මේ අක්ෂර ගණන හැටකි හරි ළමයි මෙන්න මේ අක්ෂර ටික ටක් ගාලා අපි ගමු ඉස්තැන් වලට ඉස්කොටු වල සඳහන් කරගන්න මේ අක්ෂර ටික අලුතෙන් සිංහල හෝඩියේ නූතන සිංහල අක්ෂර මාලාවේ එකතු වෙන සහ වෙනස් වෙන අවස්ථා ටික
අපි මේ ටික අර සාකච්ඡා කරපු නිසා සාකච්ඡා කරලා තියෙන නිසා අපි දැන් මේ ටික පොඩි සටහනකට දාගෙන යන්නේ. හරිද? හරි. ඊට පස්සේ ළමයි ස්වර පැත්තේ ලියා ගන්න මේ ඉස්සර අක්ෂර 18ගේ මේ ඉස්සර අක්ෂර 18ගේ අපි ස්වර කියන්නේ මොනවද? ඒවා අපි කතා කරලානේ තියෙන්නේ. හරිද? මේ ඉස්සර අක්ෂර 18ගේ මේ ඉස්සර අක්ෂර 18ගේ ව්‍යංජන පැත්තේ ලියන්න මේ ව්‍යංජන 42කි. එතකොට ළමයි මේ තියෙන්නේ මොකද්ද? ව්‍යංජන 42. හරිද? right? මේ තියෙන්නේ ව්‍යංජන 42. ඊට පස්සේ මේ තියෙන්නේ මොනවද? right? මේ තියෙන්නේ අපේ ස්වර අකුරු. හරිද? ස්වර අකුරු 18. හරිද? තේරුණානේ? එතකොට ඔන්න ඔය ටික තමයි අපේ නූතන සිංහලෝඩියේ මේ අක්ෂර මාලාවේ බෙදීම් ගැනීම නැත්නම් අක්ෂර මාලාවේ වර්ගීකරණය පිළිබඳව නැත්නම් හෝඩි පිළිබඳව කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ. හරිනේ. right. එහෙනම් ළමයි අපි ලබන සතියේ අද අද්දිස්සී දෙයක් නිසා පන්තිය මේව කරන්න සිද්ධ වුණා. හැබැයි අපි ලබන සතියේ සිට සුපුරුදු විදියට අඟහරුවාදා 6 සිට ඔයාලාත් එක්ක අපේ වැඩ ටික සාකච්ඡා කරනවා. හරිද? නිබන්ධන ටික ළඟ තියාගන්න. අපි පිළිවෙලට වැඩේ සාකච්ඡා කරගෙන යමු. හරිද? මේ ටික මේ විදියට ලස්සනට සටහන් කරගෙන වැඩ ටික අවසන් කරගමු. එහෙනම් ළමයි අදටමම ගිහිල්ලා එන්න. ලබන සතියේ අඟහරුවාදා හරිද? right අඟහරුවාදා හවස 6ට අපි අනිවාර්යයෙන්ම හම්බ වෙමු. හරි එහෙනම් ඔයාලා හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක්